ඔයා මුහුදු අශ්වයින් දැකලා තියෙනවද? මේ ඉන්නේ මුහුදු අශ්වයින්. ගොඩක් දුරට ඔයා මේ සතුන් මුහුදේ ජීවත් වෙනවා තමයි දැකලා තියෙන්නේ. නමුත් ඔබ දන්නවද මේ මුහුදු අශ්වයින් මහා පරිමාණයෙන් ගොවිපළවල් වල ඇති කරනවා කියලා? ඉතින් අද ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන් ඔබට කියන්න යන්නේ. මේ වීඩියෝ එකෙන් ඔබට මේ මුහුදු අශ්වයින් කියන්නේ මොන වගේ සතුන් විශේෂයක්ද? ඔවුන් ඇති කරනු ලබන්නේ මොන වගේ ප්‍රයෝජන සඳහාද? ඒ වගේම මොවුන්ගේ තියෙන විශේෂත්වයන් සහ මේ ඇතිකිරීමේ ක්‍රියාවලිය තාක්ෂණය භාවිතා කරලා කොහොමද සිද්ධ කරන්න කියන එක ගැන සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝ එකෙන් අරබන්න පුළුවන්. ඉතින් ඒ ගැන දැනගන්න කැමති නම් මේ වීඩියෝ එක අවසන් වනතුරු අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මේ වගේ ලෝකයේ ගැන බොහෝ දේ දැනගන්න ලෝකයේ දැනගමු අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලාත් ඔබට ආරාධනා කරනවා. අපි මුලින්ම මුහුදු අශ්වයින් ගැන හොයලා බලමු. සාගරයේ ඉන්න ඉතාමත්ම අසාමාන්‍ය ජීවීන් කිහිපයක් අතරින් එකෙක් විදිහට තමයි මුහුදු අශ්වයින් සලකනු ලබන්නේ. මුහුදු අශ්වයින් විශේෂ 46ක් විතර මේ වන විට හොයාගෙන තියෙනවා. මේ හැම විශේෂයක්ම ඒ පරිසරයන්ට අනුව අනුවර්තනය වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. අනිකුත් මත්ස්‍යයන් වගේ නෙමෙයි. මුහුදු අශ්වයින් සිරස් අතට තමයි පිහිනීම කරනු ලබන්නේ. ඒ වගේම මොවුන්ගේ ශරීරය ආවරණය වෙච්චි ඉතාමත්ම ඝන තහඩුවක් වගේ දෙයක් තිබෙනවා. ඔවුන්ට සියුම් පෙනුමක් තිබුණත් මේ තහඩුව නිසා ඉතාමත්ම ශක්තිමත් ශරීරයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. මොවුන්ගේ හැසිරීම පිළිබඳව සැලකීමේදී මොවුන් මුහුදේ පැලෑටිවලව ඔවුන්ගේ වලිගෙන් එල්ලිලා තමයි වැඩිපුරම කාලය ගත කරන්නේ. ඒ වගේම ඔවුන්ගේ ඇස් එකිනෙකට ස්වාධීනව චලනය කිරීමේ හැකියාවක් පවතිනවා. එමගින් ඔවුන්ට එකවර දිසා දෙකක් බැලීමේ අමුතු හැකියාවක් තියෙන සතෙක්ද වෙනවා. මේ මුහුදු ජීවියාගේ ප්‍රජනන ක්‍රියාවලියත් අනිකුත් සතුන්ට වඩා වෙනස් වෙනවා. මේ මුහුදු අශ්වයින්ගේ පිරිමි සතුන්ගේ බඩේ තියෙන විශේෂ මල්ලක ගැහැණු සතුන් බිත්තර දැමීම කරනු ලබනවා. ඊට පස්සේ මේ බිත්තර රැකබලා ගැනීම වගේම පැටව බිහිකිරීමේ සම්පූර්ණ වගකීම මේ පිරිමි සතුන්ට ලැබෙනවා. ඒ වගේම මේ සතුන් ජීවිත කාලය තුළ එක් සහකරුවෙකු පමණක් තෝරා ගැනීමත් විශේෂත්වයක් වෙනවා. මේ මුහුදු අශ්වයින් ආහාර විදිහට ඉතාමත්ම කුඩා ජීවීන් ආහාරයට ගන්නවා වගේම ඔවුන්ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඉතාමත්ම වේගයෙන් සිදුවෙන බැවින් ඔවුන් නිරන්තරයෙන් ආහාර ගැනීමත් කරනු ලබන අමුතුම ජීවීන් විශේෂය. දැන් අපි බලමු මේ වගේ විශාල ගොවිපළවල් වල මුහුදු අශ්වයින් ඇති කරන්නේ ඇයි කියලා. මුහුදු අශ්වයින් ඇති කිරීම ප්‍රධාන වශයෙන්ම චීනය, හවායි, අග්නිදිග ආසියාවේ රටවල් වල තමයි සිද්ධ වෙන්නේ. මේ සතුන් ප්‍රධාන අරමුණු 3ක් සඳහා ඇති කරනු ලබනවා. පළවෙනි එක තමා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතය සඳහා. මේ මුහුදු අශ්වයින් වේලලා චීන වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරනු ලබනවා. එහිදී ජීව ශක්තිය වැඩි කර ගැනීමට, වකුගඩු ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කර ගැනීමට වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමේ කටයුතු සඳහා තමයි මේ සතුන් භාවිතා කරනු ලබන්නේ. දෙවන හේතුව තමයි මින් මැදුරු සඳහා. මුහුදු අශ්වයින් ඔවුන්ගේ මේ අද්විතීය පෙනුම සහ ඔවුන් පීනන ආකාරය නිසා ඉතාමත්ම අලංකාර සතෙක් විදිහට මින් මැදුරුවල ඇති කිරීම කරනු ලබනවා. ඒ නිසාත් මේ විදිහට මුහුදු අශ්වයින් ඇති කිරීම කරනු ලබනවා. තුන්වෙනි හේතුව තමා සංරක්ෂණ වැඩ කටයුතු සඳහා. අධික ලෙස මුහුදේ මසුන් ඇල්ලීම නිසා සහ වෙනත් හේතුන් නිසා මොවුන්ගේ වාසස්ථාන විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඒ නිසාම මේ මුහුදු අශ්වයින්ගේ ගහණය එන්නම අඩු වෙන නිසා මොවුන් සංරක්ෂණය කිරීමේ අරමුණින් ඇති කිරීම කරනු ලබනවා. දැන් අපි බලමු මේ මුහුදු අශ්වයින්ගේ අභිජනනය මේ ගොවිපළවල් වල කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ මුහුදු අශ්ව ගොවිපළවල් වල හොඳම ප්‍රජාවක් පවත්වා ගැනීම සඳහා නිරෝගිමත් ජානමය වශයෙන් ඉතාමත්ම ශක්තිමත් යුගල් තමයි මේ සඳහා තෝරගන්නේ. පිරිමි මුහුදු අශ්වයින් පැටවුන් රැකබලා ගැනීම සිදු කරනු ලබන හරි අපූරු කාර්යයක් තමයි මේ අභිජනන ක්‍රියාවලියේ සිද්ධ වෙන්නේ. සංසර්ගය ආරම්භ වන්නේ මුහුදු අශ්වයන් එකිනෙකට සිප ගැනීමෙන්.
ඔවුන්ගේ වලිග එකිනෙකට බැඳී වර්ණවත් නර්තනයක් ඉදිරිපත් කරමින් තමයි මොවුන් සංසර්ගයේ යෙදෙන්නේ. ඒ අවස්ථාවේදී ගැහැණු සතා සූදානම් වුණාට පස්සේ ඇය තමන්ගේ බිත්තර පිරිමි සතාගේ පැටවුන් රැකබලා ගන්න මල්ලේ තැන්පත් කිරීම සිද්ධ කරනු ලබනවා. ඊට පස්සේ ඉදිරි සති කිහිපය තුළ පිරිමි සතා මිනිස් ගැබක් ආරක්ෂා කරගන්න ආකාරයට වගේම මේ සතුන් පෝෂණය කරමින් පැටවුන් බිහි කිරීම සිදු කරනු ලබනවා. මේ විදිහට එක්වරකට පැටවුන් 2000ක් විතර බිහි කිරීමේ හැකියාව මේ මුහුදු අශ්වයින්ට තිබෙනවා. දැන් අපි බලමු මේ මුහුදු අශ්වයින් රැකබලා ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අලුත උපන් මුහුදු අශ්වයින් අතිශයින්ම සියුම් සහ ඉතාමත්ම ප්‍රවේශමෙන් ආරක්ෂා කළ යුතු වෙනවා. ඒ නිසා මේ ගොවිපළවල් වලදී ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ට විශේෂ සැලකිල්ලක් ලබා දෙනවා. පැටවුන් විලෝපිතයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වගේම විශාල ජල පහරවල් වලින් ආරක්ෂා කර ගැනීම සඳහා වෙනමම නිර්මාණය කරලා තියෙන ටැංකි වෙත ගෙන යාම සිදු කරනු ලබනවා. ගොවියන් ඔවුන්ගේ වර්ධනය හොඳින් නිරීක්ෂණය කරනු ලබන අතර ඉස්සන් වැනි ඉතාමත්ම කුඩා ආහාරවේල් තමයි ඔවුන්ට ලබා දෙන්නේ. මුහුදු අශ්වයින්ට නිරන්තරයෙන්ම ආහාර අවශ්‍ය වෙනවා. ඔවුන්ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඉතාමත්ම වේගයෙන් සිදුවෙන නිසා. ඉතින් ඒක නිසා මේ ගොවියන් දිනකට 3-4 වතාවක් සමහර අවස්ථාවලදී 6-7 වතාවක් විතර මේ ටැංකිවලට ආහාර පොම්ප කිරීමට සිද්ධ වෙනවා කියලා තමයි මේ ගොවියන් පවසන්නේ. ඉතින් මේ විදිහට බිත්තරයේ ඉඳලා වාණිජමය වශයෙන් විකිණීමේ තත්ත්වය දක්වා පැමිණීම සඳහා සාමාන්‍යයෙන් මාස 6ක් මාස 12ක විතර කාලයක් ගත වෙනවා කියලා තමයි මේ ගොවියන් පෙන්වා දෙන්නේ. දැන් අපි බලමු මේ මුහුදු අශ්වයින් අස්වැන්න ලබා ගන්නේ කොහොමද කියලා. මුහුදු අශ්වයින් අපේක්ෂිත ප්‍රමාණයට ළඟා වුණාට පස්සේ ඔවුන් යොදා ගන්න අරමුණු අනුව පදනම් කරගෙන තමයි මේ අස්වැන්න නෙලීම කරනු ලබන්නේ. ඒ අතරින් පළවෙනි දේ තමයි මින්මැදුරු සඳහා අලෙවි කිරීම. මෙහිදී මුහුදු අශ්වයින් මේ සිටින ජලයත් සමගම ටැංකිවලට ලබා ගැනීම කරනු ලබනවා. ඊට පස්සේ තමයි අවශ්‍ය මින්මැදුරු වෙත අලෙවි කිරීම කරනු ලබන්නේ. ඊළඟ ප්‍රයෝජනය තමා සංරක්ෂණය කිරීම සඳහා. මෙහිදී සිදු කරනු ලබන්නේ මොවුන්ව අල්ලගෙන ගිහිල්ලා නැවත සාගරය වෙත මුදා හැරීම. තුන්වෙනි හේතුව තමා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සඳහා ලබා ගැනීම. මෙහිදී මුහුදු අශ්වයින් ලබාගෙන ඔවුන්ව වියලීම කරනු ලබනවා. ඖෂධීය භාවිතයන් සඳහා තමයි මේ විදිහට හිරු එළියෙන් හෝ විජලන යන්ත්‍ර භාවිතා කරමින් කරනු ලබන්නේ. එහිදී ව්‍යුහයට වගේම පෝෂණ ගුණයට හානියක් නොවන ආකාරයට මේ සතුන් වේලා ගැනීමට කටයුතු කරනු ලබනවා. ඉතින් මේ විදිහට වියලගත්තු මුහුදු අශ්වයින් ඉතාමත්ම වටිනා ද්‍රව්‍යයක් බවට පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ මුහුදු අශ්වයින් වියලන ලද කිලෝග්‍රෑම් එකක් ඇමරිකානු ඩොලර් 500 ඉඳලා 1500 අතර මිලකට අලෙවි වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඔවුන්ගේ විශේෂය සහ ප්‍රමාණය අනුව තමයි මේ මුදල තීරණය වෙන්නේ. ඒ වගේම ප්‍රධාන වශයෙන් චීනය, හොංකොං, තායිවානය, සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල් වල තමයි බහුලවම මේ සතුන් මිලදී ගැනීම කරනු ලබන්නේ. දැන් අපි බලමු සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව තුළ මේ මුහුදු අශ්වයින් භාවිතා කරන්නේ කොහොමද කියලා. චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව තුළ තමයි මේ මුහුදු අශ්වයින් බහුලවම භාවිතා කරනු ලබන්නේ. ඔවුන්ට විශේෂිත සුව කිරීමේ හැකියාවක් තියෙනවා කියලා මේ වෛද්‍ය ක්‍රමය තුළ විශ්වාසයක් පවතිනවා. මේ සතුන් බොහෝ විට වේලලා කුඩු කරලා ජින්සන්, හතු, රතු රටඉඳි, සුප් වගේ දේවල් සමග එකතු කරලා තමයි භාවිතා කරනු ලබන්නේ. ඒ වගේම මේ වෛද්‍ය විද්‍යාවට අනුව පිරිමින්ගේ ශක්තිය වැඩි කිරීමට වගේම පිරිමින්ට ඇතිවන සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාරයක් විදිහට සහ සමස්ත ජීව ශක්තිය වැඩි කිරීමට මේවා යොදාගත හැකි බව විශ්වාස කරනවා. ඒ වගේම තවත් රෝග ගණනාවක් සුව කිරීම සඳහා ඉතාමත්ම ප්‍රයෝජනවත් ඖෂධයක් විදිහට තමයි මේ මුහුදු අශ්වයින් භාවිතා කරනු ලබන්නේ. අද වීඩියෝ එකෙන් අපි බැලුවේ
මේ මුහුදේ ජීවත්වන මුහුදු අශ්වයින් නවීන තාක්ෂණය භාවිතා කරලා ඇති කරන්නේ කොහොමද? එහෙම ඇති කරන්නේ ඇයි සහ එය සතුන්ගෙන් ලබාගන්න ප්‍රයෝජන මොනවද කියන එක ගැන සම්පූර්ණ විස්තරයක්. ඉතින් මේ ගැන ඔබේ අදහස මොකක්ද? ඒ ගැන කමෙන්ට් එකක් දාන්න වගේම අපේ වීඩියෝ ගැනත් අනිවාර්යෙන්ම ඔබේ අදහස කමෙන්ට් කරන්න. අපිට ඒක ඉතාමත්ම වැදගත් ඉදිරියේදී ඔබ වෙනුවෙන් වීඩියෝ නිර්මාණය කරන්න. ඉතින් එහෙනම් යලි දවසක මෙවැනිම ලෝකය ගැන දැනුම ගෙනෙන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට ජයග්‍රාහී සුබ දවසක් වේවා.